ඔයාට හිතිලා තියෙනවද මම රෑදවල් නැතුව මහන්සි වෙනවා ඒත් මගේ ජීවිතේ පොඩ්ඩක්වත් මං ඉස්සරහට ගිහින් නෑ මං පොඩ්ඩක්වත් සාර්ථක වෙලා නෑ මං හිටපු තැනම ඉන්නේ කියලා ඔයාට හිතිලා තියෙනවද? ඇත්තටම අපි අසාර්ථක වෙන්නේ අපිට දක්ෂතාවය නැති හින්දාත් නෙමෙයි. අපිට අවස්ථාවන් ලැබෙන්නේ නැති හින්දාත් නෙමෙයි. අපි දන්නේම නැතුව අපේ ජීවිතය ඇතුලේ හදාගෙන තියෙන වැරදි පුරුදු ටිකක් හින්දා තමයි අපි අසාර්ථක වෙලා ඉන්නේ. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ මාස 12ක් ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් පවර්ෆුල් ස්ටෙප් 7ක් ගැන. මේ ස්ටෙප් ටික සිම්පල් වගේ ඔයාට පේනවා සරලයි වගේ පේනවා හැබැයි මේ ටික හදාගත්තොත් ඔයාට ජීවිතේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපේ සාර්ථකත්වයේ රහස මේ ලොකු වැඩ කරන එකම නෙමෙයි වැඩේ දිගටම කරගෙන යන එක. ඔයා දවස් කිහිපයක් ජිම් එකට යනවා. ඔයාගේ ඇඟ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාට ආත්ම විශ්වාසයක් දැනෙනවා. අන්න ඒ වෙලාවට අපේ හිත කියනවා අදට ඇති හෙට නිවාඩුවක් ගමු. දැන් ඇඟ හැදිලා තියෙන්නේ කියලා ඔයාට හිතෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන සාර්ථකත්වය කියන්නේ ඉක්මනින් වෙන එකක් නෙමෙයි. ඒක දවසින් දවස හෙමින් වෙන එකක් කියලා. ඒ හින්දා ඔයා දිගටම ඒ වැඩේ කරන්න ඕන. ඔයාගේ ළඟම ඔයාගේ වටපිටාව ඉන්න ළඟම සමීපම පුද්ගලයෝ 5 දෙනා තමයි ඔයාගේ සාමාන්‍ය. ඉතින් ඔයාගේ මිතුරෝ නැත්තම් යාළුවෝ කාලේ කාදමන දුම් වැටි මත්ද්‍රව්‍ය වගේ ඒවට ඇබ්බැහි වුණු අරමුණක් නැතිව ඉන්න පිරිසක් නම් ඔයාට කවදාවත් දියුණු වෙන්න එපා. යාළුවන්ට මේ වටේ ඉන්න අයට වෛර කරන එක නෙමෙයි ඔයා කරන්න ඕන. ඔයාගේ ගමනට බාධාවක් වෙන ඒ අයගෙන් ඔයා සද්ද නැතුව ඈත් වෙලා දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සු ගාවට ඔයා යන්න ඕන. ඔයාලට පෙනේ මේක පොඩිම පොඩි පුරුද්දක් කියලා. හැබැයි හිරු එළිය අපේ ඇඟට වැටෙද්දි අපිට දැනෙන අමුතු ගතිය ඒක වෙන දෙයකින් ගන්න බෑ. ෆෝන් එක උදේම අරන් ගන්නවට වඩා බලනවට වඩා අපි හිරු එළියට නිරාවරණය වෙන එක තමයි කරන්න ඕන. මේක අපිට මහා දේවල් කරන්න ඕනේ. උදේ පොඩ්ඩක් ඇවිදිනවා එළිය පහළිය. ඒ වගේම ඔයා බැල්කනියට ගිහින් නැත්තම් ඔයාට පුළුවන් විදියට හිරු එළිය ඇඟට ගන්න එක තමයි වැදගත්. මේකත් පොඩිම පොඩි ස්ටෙප් එකක්. හැබැයි මේකෙන් ගොඩක් ලොකු දෙයක් වෙනවා ඔයාගේ මනසට. අපි අවුල් තැනක ඉන්නවට වඩා පැහැදිලිව නැත්තම් නිර්වුල්ව අපිට මේ පරිසරයේ තියෙනවා නම් ඔයා ඉන්න තැන තියෙනවා නම් ඔයාට පැහැදිලි මනසක් තියාගන්න පුළුවන්. ඔයා වැඩ කරන මේසේ නැත්තම් කාමරේ පිළිවෙලකට තියාගෙන නැත්තම් ඔයාට දවස පටන් ගද්දිම එපා වෙලා යනවා. ඔයා දවල් 1 වෙනකන් සින්දු නම් අහන්න යන්න එපා. ඒ වගේ ඈත් වෙලා ඉන්න. මොකද අපිට මේ උදේවරුව වෙන හිතකට ගියොත් යටිහිත ඔයාගේ වෙන තැනකට ගියොත් ඔයාට ඒ කාලෙන් වැඩක් ගන්න බෑ. මොකද උදේවරුව තමයි අපිට ගොඩක් ශක්තිය තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ඔයා සින්දුවක් ඇහුවොත් ඒක වෙන දෙයකට සිත යන්න පුළුවන් හින්දා ඔයා ඒ වැඩෙත් කරන්න එපා. සෝෂල් මීඩියා වල ඔයා වැඩිපුරම බලන දේවල් ඔයා වැඩිපුරම ෆලෝ කරලා තියෙන කට්ටිය ඔයාගේ ජීවිතේ අධෛර්යමත් කරනවා නම් ඔයාගේ ජීවිතේට වැඩක් නැති දේවල් නම් එයාලා දෙන්නේ ඔයා අනිවාර්යෙන් ඒ කට්ටියව අන්ෆලෝ කරන්න. මොකද ඔයාට වැදගත් අය විතරක් හොඳ දේවල් දෙන අය විතරක් ෆලෝ කරලා තියාගන්න. මොකද මේ සෝෂල් මීඩියා කියන එක අපේ පෞරුෂය නැතිකරන්න ගොඩක් බලපානවා. ඒ හින්දා ඔයා ඒකත් අනිවාර්යෙන් කරන්න. ඔයාට පුළුවන් නම් දවසේ එක වේලක් හරි බඩගින්නේ ඉන්න ඔයාට ඒක ගොඩක් ලොකු දෙයක් වෙනවා. මොකද අපේ මනස වගේම අපි අපේ බොඩි එක රීසෙට් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් නම් ඒ දේත් කරන්න. මම මේ කිව්වේ පොඩි ස්ටෙප් ටිකක් විතරයි. මේවා ලෝකේ 100ට එකක් වගේ සුළු පිරිසක් තමයි කරන්නේ. ඒ හින්දා ඔයා මේ දේවල් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙමෙයි. ඒක ඔයා දවසින් දවස කරන පොඩි දේවල් වල එකතුවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දේ මොකද්ද? ඒ වගේම අද ඉඳන් ඔයා පටන් ගන්න පුරුද්ද මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ජීවිතයේ දිනවන තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හොඳට මතක තියාගන්න ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයා ගන්න අද පුංචි තීරණවල එකතුවක්. දිගටම මේ විදිහට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න.